ඔන්න ඉතින් අපි අනෝන වැඩි ආයෙ පටන් ගන්න බෝඩ් දැන් ඒක කට් කරලා දාන්න. good morning යාළුවනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඊයේ පෙන්වාලන රත්නැල්ල දියැල ළඟට යන්නේ. බෝඩ් එක. දැන් අපි රත්නැල්ල ගමද? රත්නැල්ල ගමට ඇවිල්ලා තින්න දියැල බලන්න යන්න ගන්නේ. මේ තමයි ආරම්භ ස්ථානේ. වාහනේ මීටර් 800ක් තියෙනවා පයින් යන්න දෙන්නේ. වාහනේ පාර්කින් දාලා අපි මේ ගමන පටන් ගන්න. ඉතින් දැන් ගමන් මාගේ දිගට අපි අසවහ කරගෙන ආම් බලන්න බැරි 10 මෙතන රත්නල්ල වනාන්තරේ දැන් ඇතුළේ වෙලා ඉන්නේ. වල අපි ටිකට් එකක් කරන්නේ මේ තින්නේ කවුන්ටරේ. සාමාන්‍ය එක්කෙනෙක් රුපියල් 75ක් විතර වගේ ඉන්නේ. ඔව්. ඒ කියන්නේ ලෝකල් ඔව් ලෝකල් නේ. ඔව් අපේ ශ්‍රී ලාංකිකයන්ට 75යි විදේශ රුපියල් 930යි. 930යි. මෙන්න ඒ ෆොරිනර්ස් කෙනෙක් තමයි ටිකට්. ඕකේ හරිනස්. මොන දැන් අපි ඇතුල් වෙලා ඉන්නේ. රත්නැල්ල රක්කිත වනාන්තරේ. දියැල තව ටිකක් උඩ ඉන්නේ. කන්ද උඩට යන්න කුඹුරු තියෙන විදිහ වන්න හෙල්මලු ගම කියන්නේ පඩිපෙල් විදියට අටම ලස්සනක් තියෙන මේ වගේ දැන් ගොම්පල හැදිලා දෙද්දි ඊටත් දෙල ලස්සනයි වටුඩා මතු සුන්දරත්වයක් තියෙන උඩින් 18 වංගුව 18 කන්ද මුතු මහගීමක් ඉන්නේ මේ මේ කන්ද දියැල ළඟටම අපි දැන් ලං වෙලා ඉන්නේ. මේ තියෙන්නේ දියැලෙන් මෙන ඇලපාරක් තියෙන්නේ. මෙතනට ඇවිල්ලා දැන් අපි ගියම දිගටම යන්න තියෙනවා අපි යන්නේ. මේ දිගටම ඇලපාර එනවා. අම්මා Lagi bang? Ih, marah sani bay bang? Cool. Amma. Wow. Ini nampak. Nah, kita ke
ගමන පටන් ගත්ත තැනකම මෙයා එනවා. මෙයා එන හැම නඩයක් එක්ක වගේ යනවා ඇති. යා පුතා එන්න. ඔව්. අපිත් එක්කම ආවද? අපි නැවතින් දැන් වල නවතිනවා. දැන් කන්න නම් මොකුත් අපි අතේ නෑ. පල්ලෙහා කඩයක් ළඟට හරි ගිහිල්ලා ඉන්නට මොනවද අරන් දෙන්න ඕනේ. තාමදී අපි මේ කැලේ මැද්දෙන් යනවා. දැන් නම් දියල්ලේ සද්දන යන ඕගාලා කිලෝමීටර් 3.5 විතර පයින් එන්න ඕනේ පොඩ්ඩක් කන්ද උඩ. එන්න ළඟ ළඟම යනවා සද්දේ. මේ අපේ යාළුවා තාම පස්සෙන් එනවා. පව්. එතන උඩ පොඩි කඩයක් තිබ්බා. මේක රොටි විතරයි තිබ්බේ. රොටි ගත්තේ නෑ. පල්ලෙහාටම ගිහලා මෑට මොන හරි අරන් දෙන්න. ආරහින්ස හරි තාම පස්සෙන් එන මෑට හරියට ඉවරනම් මියන් යලා. ඇඟ ගැහෙනවා වගේ. මියන් ඇඟ තාම එනවා ඉතින්. එන්න ළඟ ළඟම හද්ද යනවා. බලමු ඉතින්. ඔයාලා ළඟට ගිහලා හම්බුමු. ලස්සනයි. අනේ ඉරානයි පොල්පඩි එන්නේ අපේ එකෙක් මේ ඕම් පේනවනේ ගීරේ මෙන්නද නේද අතින් අල්ල එක ඕකේ අතන්දි වරේ අර නේද නේදන්න යනවා ඕයද එන්න වල ada Tino. Kilometer. Lagi ganda na dia nama untuk beraya kita hari ini.
තියෙන යාළුවනේ රත්නැල්ල අපි දැන් විනාඩි 40ක් විතර මෙතන ඇවිල්ලා ඉඳන් හිටියේ ඒ තරම් මේ කියන්නේ යන්න හිතක් දෙන්නෙම නැහැ. ඒ තරමටම ලස්සනයි. මොකද ලස්සනයි. මේ වටපිට තියෙන නිෂ්කලංකභාවය එතකොට මේ දියැලෙන් නැගෙන හඬ විතරයි තියෙන්නේ. මේ දැනෙන මේ ඇඟට දැනෙන මා සනීපේ ගැහුවනේ. ඔය යවනේ කොමන්නේ කොදියල්ල. මේ මොකද කියන්න තියෙන්නේ මේ පොට්ට එක ගැන? යා කොල්ලනේ. ලයිරුවා. මේ අපි ආයි ආව වීඩියෝ එක ගන්න. දැන් මාමනේ මෙතන ඇල්ලුනේ. අවන්නේ. මම ඒ කියන්නේ මේ මෙතන නිෂ්කලංකත්වයේ කියන අපි මෙතන රැක ගන්න ඕනේ මේ ස්වභාවික සම්පතක්. අනිවාර්යයෙන්. දේශීය දේ යගේ කරන්න ඕනේ. පෞරාණික සම්පත් ආරක්ෂා කරන්න ඕනේ. ඔව්. මම දැක්ක මේ ගොඩක් තැන්වල පොලිතින් කවර බෝතල් තියෙන අපි අද ඒ ඔක්කොම එකතු කරා. ඒ ඔක්කොම එකතු කරලා ඒ ටික මේ බෑග් එකට දාගත්ත නේද? බෑග් එකට අපි දාගත්තා. අපි වීඩියෝ එක අනිවාර්යයෙන් පෙන්නනවා. අපි කියන්නේ මේ එන කට්ටිය මේ පරිසරය ආරක්ෂා කරන්න. අපි පරම්පරාවටත් මේක මේ විදිහට බලා ගන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඇත්තටම නියමයි. මේ දැන් යන්න හදන්නේ අපි මේ කළුව වැටුනැල්ල බලන්න. රත්නැල්ලට මෙහායින් තියෙන්නේ ඒක. ඉතින් අපේ යාළුවා තාම එනවා මේ බලන්න. අපිත් එක්කම අපි රත්නැල්ල ළඟට යනකොනුත් හිටියා, එතනට ගිහිල්ලත් හිටියා. අපි එනවත් එක්කම අපිත් එක්කම ආවා. අනිවාර්යෙන් මෙයාට පල්ලෙහාට ගිය ගාම කන්න ඕන හරි අරන් දෙනවා. ඒක දැන් මේ යන්නේ කළු වැටුනැල්ල නේද? මේකත් ඉතින් මේ රත්නැල්ලෙන් මෙන්න වතුර පාරෙන් හැදිච්ච යන්නේ. ඒකත් බලන්න. මෙතන හැබැයි කට්ටිය යනවා අඩුයි වගේ. මෙන්න දෙනවා කළුව වැටුනැල්ල. නම හැදිච්ච විදිහ නම් දන්නේ නැහැ කොහොමද කියලා. යනවාට මෙතනත් පස්සම් ප්ලේස් එකක් තියෙනවා. මගේ අරලා යන්න ගියේ කවන්න නැහැ කියලා ආපු එකේදී ඒකත් බලලා යමු කියලා. ආ මාර කුල්ලක් තියෙනවා. මාර විශාල ගස් තියෙනවා. කුඹුක් ගස් තමයි හරි ගොඩක් නෙදුනේ. දැන් නයි කෝල් එක වගේ. ये जंगल इधर कितना घूम रहा है अपने गाल में कालू तो लेती कालू एटुनल मारम प्लेस है मेरा
නාන්න පුළුවන් නම් තවත් පට්ටම ලස්සන ඒ වගේම තවත් වෙන එකයි කියලා හිතනවා. දැන් ගොඩක් කට්ටිය යන්නේ රත්නෑල්ල ළඟට. මෙතනටම නෙමෙයි. මෙතනට අපි හිතන දේ මෙතන බොහෝ දුරිස් එනවා අඩු ඇති. මොකද මෙන්න තියෙන පාරත් එක්කර මේ ලොකු වැල්ලට යනවා වගේ මේ හදලා නැහැ. බෑවුමට වගේ වහින්න තියෙන්නේ නිකන් පොඩි පොඩි අඩිපාරවල් තියෙන. ඇවිල්ලත් නෑ වගේ කවුරුත්. එතන ආපු පාත්‍යයක්වත් අලුතින් නෙවෙලා නෑ. අපි ආවේ පොඩ්ඩක් බලලා යන්න. මාව සුන්දරයි. මේකට උඩෙන් තමයි රත්නැල්ල තියෙන්නේ. රත්නැල්ලෙන් එනම වතුර පාරම තමයි මෙතනට වැටෙන්නේ. ලස්සනයි දෙපැත්තෙන් වතුර පාරක් එන්න.